හිතමිතුරනි ඔබත් මම දන්න කාරණයක් තමයි මිනිස්සෙක් විදිහට නැත්නම් සත්වයෙක් විදිහට අපි මේ ලෝකෙට ආවට පස්සේ අපේ පැවැත්ම හදාගන්න සබහාදහම අපිට විවිධාකාරයේ කායික හා මානසික හැකියාවන් සමුදායක් දීලා තියෙනවා. අපි මනුෂ්‍යයා කියන සත්වයා ගත්තොත් එimhe මේ සියලුම මිනිසුන්ගේ කායික හා මානසික හැකියාවන් බොහෝ දුරට සමානයි. කන් දෙකයි තියෙන්නේ, ඇස් දෙකයි තියෙන්නේ, එක දිවයි තියෙන්නේ. ශරීරයේ අභ්‍යන්තර අවයව ගත්තොත් එහෙම වකුගඩු දෙකක් තියෙනවා, එක අක්මාවක් තියෙනවා, පෙනහළු දෙකක් තියෙනවා. අත් දෙකක් තියෙනවා, කකුල් දෙකක් තියෙනවා, අත් දෙකේ ඇඟිලි 10ක් තියෙනවා, කකුල් දෙකේ ඇඟිලි 10ක් තියෙනවා. අපි අනිකුත් බොහෝ අවයව ගත්තොත් එහෙම මිනිස්සෙක් තව මිනිස්සෙකුට ඊටාම අවමසින් තමයි වෙනස් වෙන්නේ මේ කායික ස්වභාවයෙන් තා මානසික ස්වභාවයන්ගේ මේ දේවල් බොහෝ දුරට සමානයි. හැබැයි මිනිස්සු තමන්ගේ ජීවිත කාලය තුලේ මේ කායික මානසික ස්වභාවයන් සමාන වුණාට මේ ලෝකෙට ඉන්නේ එකම ආකාරයෙන් වුණාට කන්නේ බොන්නේ අදින්නේ පළදින්නේ එකම ආකාරයෙන් වුණාට මේ මිනිස්යන් තමන්ගේ ජීවිත කාලය තුළත ලෝකෙට ජනනය කරන ප්‍රතිඵලය ලෝකෙට ලබා දෙන ප්‍රතිඵලය එකිනෙකට වෙනස්. තේරෙන විදිහට කිව්ව සමාන කායික මානසික හැකියාවන්ගේ මේ ලෝකෙට ඇවිල්ලා හැබැයි අසමාන ප්‍රතිඵලයක් තමයි මේ ලෝකෙ ඉදිරියේ තියලා යන දවසක මේ ලෝකේ සමවරන් යන්නේ. මේකට බලපාන හේතුව මොකද්ද? මම අද කතා කරන්න යනවා සමාන කායික මානසික හැකියාවන්ගෙන් මේ ලෝකෙට ආපු මිනිස්සු තමන්ගේ ජීවිත කාලය තුළත අසමාන ප්‍රතිඵලයක් මේ ලෝකෙ එකිනෙකට වෙනස් ප්‍රතිඵලයක් ජනනය කරන්නේ ඇයි කියලා. මම ඔබෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක අවසානයේත් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. සමහර අය සමහර අංශ වලින් අතිශයින් සාර්ථක විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නකොට තවත් අය ඒ අංශ වලින්ම අතිශයින් අසාර්ථක අශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්නවා. එක්කෙනෙක් එක දෙයක් තුල අතිශයින් සාර්ථක වෙනකොට තව කෙනෙක් ඒ දේ තුල බොහෝ විට අසාර්ථක වෙනවා. හොඳට බලන්න මේ ලෝකෙ දිහා මේ ලෝකෙ අතිශයින් සාර්ථක වෙලා තියෙන්නේ දැනුම හා කුසලතාවෙන්ගෙන් පරිපූර්ණම මිනිසු විතරද? නෑ. දැනුම හා කුසලතාවයන් නැති වුණාට සමහර මිනිස්සු ඉන්නවා පොඩියට තමන්ගේ කාර්යය තමන්ගේ අරමුණට යාම ආරම්භ කරලා අති විශිෂ්ට සාර්ථකත්වයෙන් ජීවිත ගමන පුරා උපයාගෙන තියෙනවා. ඒ වගේම මේ ලෝකයේ තුල අතිශයින් අසාර්ථක වෙලා තියෙන්නේ දැනුම හා කුසලතාවය නැති මිනිස්සුද? නෑ. සමහර විට සමහර වෘත්තීය ශේෂ්ත්‍රවල උපරිමයට ගිය මිනිස්සු තමන්ගේ ජීවිතේ තමන්ගේ අරමුණු ඉලක්ක වලට ළඟාවීමට නොහැකිව ඒවා අසාර්ථක කරගෙන අසාර්ථක ජීවිත ගෙවලා දාලා හරි වේදනාකාරී විදිහට තමන්ගේ ජීවිතය අවසන් කරලා මේ මහ පොළොවේ සමවරයි යනවා අපිට දකින්න පුළුවන්. තේරෙන විදිහට කිව්වොත් දැනුම කුසලතාවන්ගේ පරිපූර්ණ හැම මිනිස්සෙක්ම විශිෂ්ට සාර්ථකත්වයක් ලබාගෙනත් නැහැ. දැනුම කුසලතා කිසිවක් නැති මිනිස්සු විශිෂ්ට අසාර්ථකත්වයක් උපයාගෙනත් නැහැ. එහෙනම් අපිට හිතන්න වෙනවා තේරුම් ගන්න වෙනවා මේ දැනුම කුසලතාවලට එහා ගිය තව දෙයක් තියෙනවා මනුෂ්‍ය ජීවිතය තුළේ මිනිස්සෙගේ සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ තීරණය කරන. සමහර අය ඉන්නවා ඒගොල්ලෝ තමන් ආශ කරන ශේෂ්ත්‍රය තෝරගන්නකොට ඒ ශේෂ්ත්‍රයට අදාළව ඇත්තට කෙලපැමිණි දැනුම කුසලතාවයක් නැහැ. අපි හිතුව මේසන් බාස් කෙනෙක් කියලා. එයා මුලින්ම මේසන් බාස් කෙනෙක් නෙවෙයි ඇත්තට. එයා නිකම් කම් කරුවෙක් අත් උදව් කරුවෙක් විතරයි. හැබැයි යාට හීනයක් තියෙනවා දියුණු වෙන්න ඕනේ, මම සාර්ථක වෙන්න ඕනේ, කවදා හරි හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනේ, හොඳ කොන්ත්‍රාත් ගන්න පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න ඕනේ කියන හැඟීම ඔහුට තියෙනවා. ඒ නිසා ඔහු මුලින්ම කරන්නේ මොකද්ද? ඔහු කොහේ හරි මේසන් වැඩ කරන තැනක ගොඩනැගිල්ලක් ගයක් ඉදි කරන තැනකට ගිහිල්ලා අත්කුදව් කරුවෙක් විදියට ඉන්නවා. හැබැයි එහෙම ටික කාලයක් ඉඳලා ඉක්මනින් ඒ ශිල්පය ප්‍රගුණ කරලා ඔහු මේසන් බාස් කෙනෙක්ගේ තැනට යනවා. එතෙන්ද ගිහිල්ලා ඒ අතරේ සමාජ සම්බන්ධකම් ජාලයක් ගොඩනගාගෙන තමන්ගේ දක්ෂතා හැකියාව හදාගෙන ඊගාවදියරේ ඔහු ටික ටික කොන්ත්‍රාත් ගන්න පටන් අරන් අවසානයේ ව්‍යාපාරයක් හදලා ලොකු සමාගමක් හදලා දැවන්ත ඉදිකිරීම ශේෂ්ත්‍රයට දැවන්ත විදියට ඔහු ගමන් කරනවා. මේ ගමන ආරම්භයේදී ඔහුට දැනුම හා කුසලතාවයේ චුට්ටක් තිබ්බට ඔහු සාර්ථක වුණේ කොහොමද? කාලයත් එක්ක ඔහු දැනුම කුසලතාවයේ ප්‍රගුණ කරගත්තා. නමුත් බලපෑම මොකද්ද? ඔහුගේ ඇටිටියුඩ් කියන එක නැත්නම් ආකල්ප කියන කාරණේ. ඔහුට හොඳ ආකල්පයක් තිබ්බා මම කවදා හරි දියුණු වෙන්න ඕන, සාර්ථක වෙන්න ඕන, මගේ හීනෙට මම යන්න ඕන. අද මම කොයිතරම් පුංචි තැනක හිටියද? මගේ දැනුම කොච්චර නැති වුණා, මම කොච්චර දැනුම පැත්තේ නූගත් මිනිස්සෙක් වුණත්, මම කිසිම කුසලතාවයක් නැති වටිනාකමක් නැති මිනිස්සෙක් වුණත් මම කවදා හරි මගේ හීනෙට යනවා කියන ආකල්පයේ හිතන විදිහ විසින් තමයි ඔහුගේ දැනුම කුසලතාවයන් පස්සේ කාලේ සංවර්ධනය කරගන්න යොමු වෙලා ඔහු සාර්ථකත්වයකට අරන් ගියේ. ඒ වගේම සමහර ශේෂ්ත්‍රවල තමන්ගේ දැනුම කුසලතාවය ඒ ශ්‍රේෂ්ඨයට ගැළපෙන විදිහට උපරිමයෙන් හදාගත්ත අය ඉන්නවා. හැබැයි ඔවුන් ජීවිත කාලය ඇතුළත ප්‍රමාණවත් සාර්ථකත්වයක් ලබන්නේ නැහැ. සමහර ඔවුන්ගේ වෘත්තීය ජීවිතය අසාර්ථකයි, පෞල් ජීවිතය අසාර්ථකයි, සමාජීය ජීවිතය අසාර්ථකයි. ඔවුන් කොයිතරම් දැනුම කුසලතාවයේ තිබ්බත් අසාර්ථක මිනිස්සු විදිහට ගෙවනවා.
ඇයි ඔවුන් තෝරගත්ත ශේෂ්ත්‍රයට ප්‍රමාණවත් දැනුම කුසලතාවයක් තිබ්බට උන්ට සාර්ථක වෙන්න බැරි. ඒකට බලපාන්නේ ඔහු හිතන විදිය. තමන්ට ඔහු තුල ගැඹුරු හීනයක් නැහැ. මම මේ ශේෂ්ත්‍රයට අදාළ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්න ඕන නැත්නම් මේ වෘත්ති ශේෂ්ත්‍රයට අදාළ මේ තියෙන ඉහළම තනතුර කරා මා ගමන් කරන්න ඕන. මගේ මෙන්න මේ සමාජයේ වැඩ කොටස කරන්න ඕන. මම මේ විදියට මේ ව්‍යාපාර හදලා ඉස්සරහට ගියොත් මේ රටට සේවයක් කරන්න පුළුවන්. මේ රටට සේවයක් කරන්න පුළුවන්. මිනිස්සුන්ට රස්සා දෙන්න පුළුවන්. රජයට බදු හදෑම් ගෙවන්න පුළුවන්. ඒ හිතන තින්ගේ පැටර්න් එකට බලපාන්නේ ඇටිටියුඩ් කියන එක. ඒ නිසා මොකද කරන්නේ? ඒ ආකල්පයේ දුබල නිසා, ආකල්පයේ දුප්පත් නිසා ඔවුන් ජීවිතේ කොයිතරම් දැනුම කුසලතාවයන් යම් යම් ශ්‍රේෂ්ඨ වලට අදාළව හදාගෙන තිබ්බ ජීවිතේ එකතැන නතර වෙලා එකතැන පල් වෙනවා. හිතවතුනි මිතුරුනි මට ඔබට කියන්න ඕනේ අපේ දැනුම කුසලතා මොන මට්ටමක තිබ්බත් අපේ ජීවිතේ වේගයෙන් ඉස්සරහට යන්න බලපාන සාධකයේ තමයි මේ ඇටිටියුඩ් අපි හිතන විදිය. අපි ලෝකේ දකින්න විදිය, ලෝකේ අර්ථ දක්වන විදිය මේකට බලපාන අපේ ආකල්පේ. සමහර අය ඉන්නවා උන් ජීවිතේ පටන් ගන්නවා පාසල් ජීවිතය අවසන් කරලා ත්‍රිවිල් රියදුරෙක් විදියට. Tamanට ත්‍රිවිල් එකක් නැහැ. හැබැයි කෙටි කාලයක් යනකොට කොහොම හරි ලීසින් කරගෙන තමන්ගෙම කියලා ත්‍රිවිල් එකක් ගන්නවා. මුලින්ම අනුන්ගේ ත්‍රිවිල් දුවලා. තව ටික කාලයක් යද්දී ඒකේ මුදලක් හොයාගෙන ස්කූල් වෑන් එකක් ගන්නවා පරණ. තව ටික කාලයක් යද්දී ඒක වැඩි දියුණු කරගෙන හොඳ වාහනයක් අරන් සමහරට එයාපෝට් හයර් දානවා. ඒක දියුණු කරගෙන වාහන දෙක තුනක් ගන්නවා නැත්නම් විදේශ රටකට ගිහලා අවුරුදු 5ක් 6ක් ඉඳලා ඇවිල්ලා පර්මිට් එකක් එක බස් එකකුත් අරගෙන ඒ ශේෂ්ත්‍රයේ උපරිම දියුණු වෙනවා අපි දැකලා තියෙනවා. මේකට බලපාන්නේ ඔව් හිතන විදිය මිසක් අන් දෙයක් නෙවෙයි. සමහරට ඇටිටියුඩ් එක හොඳ නම් Taman තෝරගත්ත ශේෂ්ත්‍රය ඉස්සරහට යනකොට ඒ දැනුම තියෙන කුසලතා තියෙන මිනිසුන් අපිට ලං කර ගන්න පුළුවන්, සේවකයෝ හැටියට බඳවා ගන්න පුළුවන්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි ඔබේ ජීවිතේ අපේක්ෂිත සාර්ථකත්වය ලබාගෙන නැත්නම් මුලින්ම වැදගත් වෙන්නේ හිතන විදිය සංවර්ධනය කරගන්න ඇටිටියුඩ් එක. ආකල්පයෙන් දුබල වීම හරියට සමානයි ඔයාට තියෙන්නේ වාහනේ BMW එකක් නැත්නම් Benz එකක් නැත්නම් Audi රථයක්. හැබැයි රෝද හතරේ හුලම් බහැලා නැත්නම් එක රෝදයක හුලම් බහැලා. ඒ ෆ්ලැට් ටයර් එකේ හුලම් නැති රෝදයකින් වාහනේ කොයිතරම් හොඳ වුණත් ඔයාට ඉස්සරහට යන්න බෑ. ඔයාගේ ජීවිතේ කොයිතරම් ඉගෙනගෙන දැනුම හදාගෙන තිබ්බත් කුසලතාවේ සංවර්ධනය කරගත්ත තිබ්බත් ඔයා හිතන විදිය වෙනස් කරගත්තේ නැත්නම් ඒ ඇටිටියුඩ් එක හදාගත්තේ නැත්නම් හරියට හුලම් බැස්ස ටයර් දෙකකින් වාහනේ ඉස්සරහට යනවා වගේ වැඩක් තමයි ඔයාට සිද්ධ වෙන්නේ. ඒ නිසා හිතවතුනි මිතුරොනි බොහෝ මිනිස්සු ජීවිතේ කවරෝ ශේෂ්ත්‍රයක ඉස්සරහට යන්නේ නැතුව ඒ ශේෂ්ත්‍රය ඇතුලේ එකතන පල් වෙන්නේ, එකතන ලත වෙන්නේ. ඔවුන් හිතන විදිහේ තියෙන ගැටලුව නිසා. ඒ නිසා හිතන විදිය වෙනස් කරගෙන ඇටිටියුඩ් එක වෙනස් කරගෙන ඔයාට ජීවිතේ විශ්මිත විදිහට ජීවිතේ පරිවර්තනයක් කරගන්න, වෘත්තීය ජීවිතේ පරිවර්තනයක් කරගන්න, ව්‍යාපාරික ජීවිතේ පරිවර්තනයක් කරගන්න. ඔබ තෝරගෙන තියෙන කවරෝ ශේෂ්ත්‍රයක දැවැන්ත පරිවර්තනයක් කරගන්න පුළුවන් ඔබ හිතන විදිය වෙනස් කරගත්තොත්. ඊට පස්සේ ඔයාට දැනුම කුසලතාව කියන එක ඒකත් එක්කම සංවර්ධනය කරගන්න පුළුවන්.